කඳානේ ගෙදර සතිපොළ භූමියේදී ධර්මදේශනාවක් පවත්වන්න සිද්ධ කරන්න දැන් මාස 4කට 5කට එහාදී මම අපේ පිරිවෙනේ රාජකාරී කරන වෙලාවේ ඒක තරුණ මහත්තයෙක් කෙනා හරි උමනාවෙන් හරි ඕනෑකමින් කඳානේ ගෙදර බණක් කියන්න ඕන කියලා ඕනෑකමින් ආරාධනා කරනවා පන්සලටත් එනවා ඊට පස්සේ පන්සලට ආවට පස්සේ බණ කියන එක පැත්තකින් තියලා එතුමා මට යෝජනාවක් කරනවා හාමුදුරුවනේ මේ ඉකරන ධර්මශාලාවේ වහලේ ගහන එක සකස් කරන එක සම්පූර්ණ මම බාර ගන්නවා කරනවද නැද්ද කියන එක නෙමෙයි වැදගත් අර කියපු වචනේ ඒ තමයි මේ දිනේෂ් අයියා මං හිතන්නේ කඳානේ ගෙදර වෙලෙන් සංගමේ ඒ සභාපතිතුමාද කොහෙද එතුමා මාස 2කට 3කට ආසන්න කාලයක් මේ ප්‍රදේශයේ පුදුම විදිහේ සත්පුරුෂ තරුණයෝ රෑ දවල් නැතුව ගිහිල්ලා අපේ පන්සලේ අනාගතයේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දසදහස් ගණනින් ඒ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන සිව්වනක් පිරිස අනාගත ලෝකයට දායාද කිරීමට අවශ්‍ය භෞතික සම්පත් සකස් කරන්න සංසාර උරුමක් කාර්යෝ වාගේ ගිහිල්ලා එදත් වැඩ කරා අදත් වැඩ කරනවා හෙටත් වැඩ කරනවා ඒ කඳානේ ගෙදර අන්දන්නේ සේරම එහෙමද කියලා පුදුම විදිය බෝධිසත්ව ගුණ මේ පැත්තේ තරුණයන්ගේ අපි දැක්කා එසේ හෝ වේවා ඒ ඌමනාව තමයි මේ පැත්තේ අම්මලාට තාත්තලාට බණක් කියවන්න ලෑස්ති කරන එක දැන් මේ බණ අහන්න ආපු පින්නතුන් මේ අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ අර බණ අහන එකේ මොකක්ද තියෙන වටිනාකම බණ අහන එකේ මොකක්ද තියෙන ප්‍රයෝජනය ඔන්නම් පැයගානක් ඉඳගෙන ඉන්න එකේ තේරුමක් තියෙන්න බෑ. ආන්සලා ධර්ම දේශනා කරනකොට පුරා 3 රාත්‍රියක් නිමා වෙනකම් බණ කියනවා. මිනිස්සු පුදුම විදිහට බණ අහන්න එනවා. හැබැයි ඒන බොහෝ දෙනා ගෙදරින් එනකොටත් එන්නේ අර බණනේ අහන්න කියන යන සිතුවිල්ලේ